චුට්ටක් මං කියන එක අහගෙන ඵලයල්ලා. වදපු අම්මට හදපු තාත්තට සලකන්නේ නැති උන් මේ රටේ ජීවත් වෙනකන් මේ රටට ස්වභාවික විපත් වෙන එක නතර කරන්න බෑ. මොකද හැමදාම උඹලා හොල් වෙනවනේ අපේ වගාව විනාශ වුණා, වැහැලා අපි නැති වුණා, නායක ගිහිල්ලා අපි නැති වුණා කියලා. හැබැයි අපි උස්මහත් කරලා අපිව හදපු වඩපු අපේ දෙමාපියොන් අපි අමතක කරනවා අපිට අතර විතර සල්ලි ආපුවාම. අන්න ඒ නිසා ඒ වගේ බලු වැඩ කරන, පාහර වැඩ කරන මුල අමතක කාලකන්ණි ඉන්නකම් මේ රටට අතු ගෑවෙන එක, හැඳි ගෑවෙන එක නතර කරන්න බෑ. මට සමහරයෝ බනි. හැබැයි මම මේ කියන්නේ ඇත්ත. වදපු අම්මට හදපු තාත්තට සලකපල්ලා. ඒ මිනිස්සු අපෙන් ලාභ ප්‍රයෝජන බලාගෙන නෙමෙයි අපි උස්මහත් කරවුවේ. හැබැයි අපේ යුතුයකමක් අපේ අම්මට අපේ තාත්තට සලකන එක. මම සලකනවා කියලා මම මේ අඬ බෙර ගහනවා නෙමෙයි. තොපිට මම මේ කියන්නේ කාලකන්ණියෙක් වෙන්න එපා. අපතේක් වෙන්න එපා. වදපු අම්මට හදපු තාත්තට පුළුවන් විදියට සලකපල්ලා Tamanට තියෙන විදියට. ඒ දෙමාපියෝ ගැන හොයලා බලපල්ලා. අපිට අතපය හතර දුන්නා ඒ දෙමාපියෝ. මම හැමදාම කියනවා වගේ ඒ දෙමාපියෝ අපිව පාරේ දාලා අපිව අතරමං කරලා ගියේ නෑ. අපිව අනාථ නිවාසවල දාලා ගියේ නෑ. ඒ මිනිස්සුන්ට පුළුවන් විදිහට කන්න බොන්න අදින්න දීලා උස්මහත් කරලා පුළුවන් විදිහට අධ්‍යාපනයක් අපිට ලබලා දුන්න අපේ දෙමාපියෝන් රැක බලා ගන්න එක අපේ යුතුයකමක්. අම්මට තාත්තට ආදරය කරන උන් ඉන්නවා නම් මේක ෂෙයා කරපල්ලා. වටිනවා කියලා හිතනවා නම් මේක ෂෙයා කරපල්ලා. මම මේ අම්මට තාත්තට ආදරය කරනවා කියලා අඬ බෙර ගහනවා නෙමෙයි. කාලකන්ණි අපතයන්ට මම මේ කියන්නේ හැදෙන්න කියලා. වටිනවා නම් ෂෙයා කරපල්ලා. බුදු සරණයි දෙවි පිහිටයි. ගලපලා ලස්සනට මහ ලොකුට කතා කරන්න මම දන්නේ නැහැ. මම දන්න විදිහට මම මේ කියන්නේ උඹලට.